පුතේ පරිමේෂිතවල බින්න භාග වෙන් කරන සිද්ධාන්ත කාණ්ඩ කීපයකට වෙන් කරන්න පුළුවන්. මුලින්ම පරිමේෂිත වර්ග දෙකක් කියලා දෙකක් තියෙනවා කියලා අපි දන්නවනේ දරුවෝ. එකක් සරල පරිමේෂිත සහ අනිත් එක විෂම පරිමේෂිත. සරල පරිමේෂිත වල කාණ්ඩ කීපයක් අපි වෙන් කරගන්න පුළුවන්. හරි. අපි මේක පාඩම් පටන් ගන්න කලින්, ඒ කියන්නේ බින්න භාග වල සිද්ධාන්ත කොටස කරන්න කලින් මේ පාඩමේ අන්තර්ගතයේ සාරාංශයක් අපි හදාගමු. බින්න භාග වෙන් කිරීම. ඕකේ පුතේ මේ බින්න භාග වෙන් කරද්දී මේක කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මේකේ පුතේ එකක් තමයි සරල පරිමේෂිත වල බින්න භාග. සරල පරිමේය ශ්‍රිත වල බින්න භාග. අනෙක් කොටස තමයි දරුවෝ විෂම පරිමේෂිත වල බින්න භාග. විෂම පරිමේය ශ්‍රිත වල බින්න භාග වෙන් කරන්න තියෙනවා. දැන් පුතේ සරල පරිමේෂිතයි විෂම පරිමේෂිත වලයි බින්න භාග කාණ්ඩ දෙකක් තියෙනවා. මේ සරල පරිමේෂිත ගත්තොත් මේකේ පුතේ අණු කොටස් කීපයක් අපිට තියෙනවා සාකච්ඡා කරන්න. ඒකේ මුලින්ම සාකච්ඡා කරන්නේ දෙකයි x ධන 3 බෙදීම x ධන 1 වාරයක් x ධන 2 වාරයක් x ධන 3 වගේ හරේ රේඛීය සාධක තියෙන පරිමේෂිත. හරේ තියෙන රේඛීය සාධක තියෙන පරිමේෂිත තමයි මේ තියෙන දරුවෝ. හරි. දෙවෙනි එක තමයි x ධන 4 බෙදීම x ධන 2යි x ධන 1 පරිපූර්ණ වර්ගයේ පුතේ තියෙන්න පුළුවන්. මේක සාධක බලයක් තියෙන්න පුළුවන්, එකට වඩා වැඩි බලයක් තියෙන්න පුළුවන්. මේ x ධන 1 වර්ගය. තව මම උදාහරණයක් ලිව්වොත් එක බෙදීම x වාරයක් x ධන 3 ඝන 4 වෙනි බලය වගේ. හරි. මේවට අපි කියනවා පුනරාවර්තන සාධක හරය තුල පවතිනා වූ පරිමේෂිත කියලා. දැන් x ධන 1 වර්ගය කිව්වොත් x ධන 1 කියන සාධකයේ ප්‍රති දෙපාරක් ගුණ වෙලානේ තියෙන්නේ. මේ හරයේ තියෙනවා x ධන 3 4 වෙනි බලය කියලා. ඒකේ අදහස තමයි x ධන 3 කියන සාධකය නැවත නැවත 4 වතාවක් ගුණ වෙලා තියෙනවා. අපි පුතේ ඒවා හඳුන්වනවා පුනරාවර්තන සාධක කියලා. පුනරාවර්තන සාධක ඇතුළත් හරයේ පුනරාවර්තන සාධක ඇතුළත් පරිමේෂිත පුතේ මේකේ තියෙනවා. පළවෙනි එකේ ආකාරයෙන් නෑ. හරි. ඊළඟට තියෙනවා එක බෙදීම s ධන 1යි x වර්ගයේ ධන 3. ඒ කියන්නේ පුතේ මේ සාධකයේ තුල තියෙන වර්ගජ සිතයක්. හරය තුල වර්ගජ සිත ඇතුළත් සාධක තියෙන පරිමේෂිත පුතේ තියෙන්න පුළුවන්. තව ඕනනම් සාධක දෙකම වර්ගසිත වෙන්න පුළුවන් පුතේ. හරි. x වර්ගයේ ධන 1යි x වර්ගයේ ධන 3යි. මෙතෙන් දරුවෝ කතා කරන්නේ තවදුරටත් සාධක නොකැඩෙන වර්ගසිත ඇතුළත් වූ සාධක ගැන. හරි. නැත්තම් මේ පළවෙනි කොටස ගත්තොත් එහෙම මේ සාධක දෙකක් වැඩි කරපුවම පුතේ වර්ගජයක් එනවනේ. ඒ කාරණාවනේ මේ මෙතන කියන්නේ තවදුරටත් සාධක නොකැඩෙන වර්ගසිතයක් මෙන්න මේ සාධකයේ තුල අන්තර්ගතයි. ඔන්න ඔය වගේ සරල පරිමේෂිත බින්න භාග වෙන් කරද්දී වෙන මේ පුතේ ආකාර තුන ගැන අපි අධ්‍යයනය කරනවා. මොකද මේ ආකාර තුන බින්න භාග වෙන් කරන
ආකාරයෙන් වෙනස් එකයි. හරි? ඉස්සලාම මේක තියෙන්නේ රේඛීය සාධක තියෙන සිතයක් තියෙන්න පුළුවන්. ඊළඟට හරය තුල පුනරාවර්තන සාධක තියෙන පරිමේෂිත තියෙනවා. ඊළඟට සාධක නොකැඩෙන වර්ගජ සිත ඇතුළත් වූ හරයන් සහිත පරිමේෂිත තියෙනවා. රයිට්. ඔන්නෝක තමයි අපිට ඉගෙන ගන්න තියෙන සරල පරිමේෂිත වර්ග තුන. විෂම පරිමේෂිත වලත් පුතේ හරය ගත්තොත් මේ කාණ්ඩ තුනමයි තියෙන්නේ. හරි? මේ කාණ්ඩ වර්ග තුනමයි හරය ගත්තොත් තියෙන්නේ. මොකද සමහර විෂම පරිමේෂිත වල හරය රේඛීය සාධක තියෙනවා. පුනරාවර්තන සාධක තියෙන්න පුළුවන්. වර්ගජ සාධක තවදුරටත් රේඛීය සාධක වලට කැඩෙන්නේ නැති වර්ගජ සිත තියෙන්න පුළුවන්. හරි? ඒ කාරණා පුතේ මේකටත් අයිති. තේනවද? ඒක නිසා විෂම පරිමේෂිත වල කොටස් වෙන වශයෙන් ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කරුණ ටික දැනගත්තොත් මේක ඇති දෙයක් නෑ. හරි? රයිට්. මුලින්ම දරුවොත් බින්න භාග වෙන් කිරීම කියලා ඔයගේ සාරාංශයක් අපි හදාගමු මුලින්ම. හරි? ඊට පස්සේ අපි එකින් එක අධ්‍යයනය කරමු කොහොමද මේක බින්න භාග වෙන් කරන්නේ කියන එක ගැන. හරි? රයිට්. දැන් ප්‍රධාන මාතෘකාවක් පුතේ ලියා ගන්න. හරය තුල රේඛීය සාධක පවතින සරල පරිමේෂිත භින්න භාග වලට වෙන් කිරීම. හරය තුල රේඛීය සාධක පවතින සරල පරිමේෂිත භින්න භාග වලට වෙන් කිරීම. පුතේ මොකද්ද ඔය රේඛීය සාධක කියලා කියන්නේ? බලන්න. x ධන 4 බෙදීම x ධන 1යි x ධන 8යි. බිනමේ එක් ශ්‍රිතය බලන්න. හරය තුල තියෙන x ධන 8 x ධන 1. මේකට x ධන 8 කියන ශ්‍රිතය තියෙනවා. මේ වරහන x ධන 1 කියන ශ්‍රිතය තියෙනවා. පුතේ මේ ශ්‍රිතයත් බහුපද ශ්‍රිතයක්නේ. මෙයා වෙන්ව ගත්තොත් මෙයාගේ උපරිම බලය 1යි මාත්‍ර 1යි. මෙයාගේ මාත්‍ර 1යි. අපි දරුවෝ ගණිතයේදී ව්‍යවහාර කරනවා මාත්‍ර එකක් වූ බහුපද ශ්‍රිතයකට රේඛීය ශ්‍රිතයක් කියලා කියනවා. මේවා රේඛීය ශ්‍රිත. සාධකයක් වශයෙන් පේන තියෙන නිසා තමයි රේඛීය සාධක කියලා තියෙන්නේ. හරි? තේනවද? මාත්‍ර එකක් වූ ශ්‍රිතයක් තමයි දරුවෝ රේඛීය ශ්‍රිත කියන එකෙන් අදහස් කරන්නේ. රයිට්. අපි බලමු මේකේ බින්න භාග කඩන සිද්ධාන්තය කොහොමද ගොඩනගන්නේ කියලා. රයිට්. දැන් පුතේ බලන්න 3න් 1 එකතු කිරීම 5න් 1. අපි මේ දෙකේ පොදු හරය කීයද ගන්නෙ? 15යිනේ. පොදු හරය 15 ගන්නවා. පුතේ පොදු හරය 15 ගන්නේ ඇයි ඒ? මේ 3 කියන ප්‍රථමක සාධකයයි 5 කියන ප්‍රථමක සංඛ්‍යාවයි ගුණ කළා නේද? එතකොට මේක ළමයට කිසිම මගයක් එනවා 8නේ එන්නේ. රයිට්. දැන් ඕකේ අනිත් පැත්ත හිතමු. 8 බෙදීම 15 කියන භාග සංඛ්‍යාව හැදිලා තියෙනවා. දැන් අපි අනිත් පැත්තට ගෙස් කරන්න පුළුවන් මේ භාග සංඛ්‍යාව එන්නේ මොන වගේ භාග සංඛ්‍යාව වලින් සුළු කිරීමකින්ද කියන එක. අපි දන්නවා දරුවෝ 15 කියන්නේ 5 වැඩි කිරීම 3යි කියලා. එසේනම් මේ 15 කියන එක පුතේ පොදු හරය මේ පොදු හරයක් එන්නේ 5යි 3යි අනිවාර්යයෙන්ම භාග සංඛ්‍යා දෙකේ හරයන් වලට තිබිලා. මම තව උදාහරණයක් කියන්නම්.
කිසියම් සංඛ්‍යාවක් තියෙනවා k කියලා. මේකේ දරුවෝ තියෙනවා අපි ගනිමු 14 කේට සංඛ්‍යාව k බෙදීම 14යි. දැන් හිතන්න ඔයාලට පුළුවන් මේක k කිසියම් සංඛ්‍යාවක් වේවි. මේ දැන් මෙයා පුතේ භාග සංඛ්‍යා කිහිපයක එකතුවකින් හරි අඩු කිරීමකින් ආව උත්තරයක් වෙන්න පුළුවන් නේ. මෙතන පොදු හරය 14ක් වෙන්න නම් භාග සංඛ්‍යාවල පැවතින හරයන් මොනවද? මේ භාග සංඛ්‍යා කිහිපයක උත්තරයක් පොදු හරය 14 වෙන්නේ භාග සංඛ්‍යාවල හරය කවුද? අන්න ඒක පොඩ්ඩක් හිතන්න. 14 කියන එක දරුවෝ එන්නේ 7 සහ 2 ගුණ වීමෙන්. එහෙනම් නේද වශයෙන්ම භාග සංඛ්‍යා දෙකේ හරයන් වලට 2 සහ 7 පවතින්න ඕනේ. ඔන්න විදිහට අපිට ගෙස් කරලා කියන්න පුළුවන් පොදු හරය 14 වන්නා වූ භාග සංඛ්‍යාවක් ගොඩනගෙනකොට පොදු හරය 2 සහ පොදු හරය මේ හරය 2 සහ හරය 7 වූ භාග සංඛ්‍යා දෙකක් එකතු වෙලා තමයි බින්න මේව හැදෙන්නේ කියලා. රයිට්? අපි මේ අදහස බින්න භාග වෙන් කරන්න පාවිච්චි කරමු. දැන් බලන්න. x ධන 3 බෙදීම x ධන 4යි x ධන 5යි. දැන් මේ වීජ්‍ය භාගේ නැත්නම් මේ පරිමේෂිතය හරය ළමයිනේ අනිවාර්යයෙන්ම සාධකවල ගුණිතයක් තියෙනවා. මෙයා තමයි පොදු හරය වෙන්නේ. x ධන 4යි x ධන 5යි පොදු හරය වෙලා තියෙනවා. එහෙනම් අපිට මේකෙන් ගන්න පුළුවන් මේ හරය ළමයිනේ ඇවිල්ලා තියෙන්නේ කවුරු කාත් එක්ක වැඩි වෙලාද? මේ x ධන 4යි මේ x ධන 5යි ගුණ වීමෙන්. පුතේ පොදු හරය x ධන 4යි x ධන 5යි නම් අනිත් පැත්තට හිතන්න. මෙහෙම පොදු හරයක් ගන්නේ භාග සංඛ්‍යාවල හරය කුමක් වූ විටද? දැන් බලන්න. අනිත් පැත්තට පුතේ තර්ක කරන්න පුළුවන්. මෙයා පොදු හරය වෙන්නේ අනිවාර්යම දරුවෝ එක හරයක් x ධන 4 වෙන්න ඕනේ. අනිත් හරය ධන ලකුණ අනිවාර්යෙන් යොදන්න. අනිත් හරය x ධන 5 වෙන්න ඕනේ. මේ වගේ භාග සංඛ්‍යා දෙකක් තිබුණොත් ඉන්නේ පුතේ පොදු හරය මේ ආකාරයෙන් x ධන 4 x ධන 5 වෙන්නේ. මෙතන අනිවාර්යෙන් දඩ දාන්න අපි හරියටම දන්නේ ගණනෙන් තමයි ඒක ඔප්පු කරන්න පුළුවන්. ධන එනවද ඍණ එනවද කියලා. දැන් පුතේ මෙහිමයි තර්කය. මේ පොදු හරය දිහා බලාගෙන භාග සංඛ්‍යා දෙකේ හරයන් දෙක තීරණය කරන්න පුළුවන්. ලවය කොහොමද තීරණය කරන්නේ? මෙයා සරල පරිමේෂිතයක්. පුතේ මේ x ධන 4 මාත්‍රය 1යි. x ධන 5 මාත්‍රයත් 1යි. මාත්‍රය කියන්නේ බහුපද ශ්‍රිතයක තියෙන විචල්ලෙහි උපරිම බලයට කියන නමක්. මෙයාගේ දරුවෝ මාත්‍රය වර්හණ අභ්‍යන්තරයේ මාත්‍රය හරි වර්හණ අභ්‍යන්තරයේ මාත්‍රය 1යි. මේ වර්හණ අභ්‍යන්තරයේ මාත්‍රය 1යි. රයිට්? මෙතන පුතේ සලකන්නේ හරේ මාත්‍රය වගේ කියලා අදහසක් ආවට ඇත්තම පුතේ ගන්නේ ඉදිරි ගණන්වලදී ඉදිරි සිද්ධාන්තවලදී ඔක හොඳට පැහැදිලි වේවි. හරේ මාත්‍රය නෙමෙයි හරය තුල තියෙන සාධකය අභ්‍යන්තරයේ තියෙන ශ්‍රිතේ මාත්‍රය ගන්නෙ. දැන් මේ වරහණේ තියෙන සාධකයේ පුතේ x ධන 5යිනේ. එයාගේ මාත්‍රය 1යිනේ. හරේ මාත්‍රය කිව්වත් ඒකම තමයි. නමුත් මේ කාරණාව ඉදිරියේදී වෙනස් වෙනවා. හරි? ඒ කියන්නේ අර වර්ගසිතයක් හරය තුල තියෙනකොට පුනරාවර්තන සාධක තියෙන හරයක් වෙනකොට අන්නේ කාරණාව හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන්. රයිට්. දැන් මෙතන සරලව ගමු. වරහණ අභ්‍යන්තරයේ මාත්‍ර 1යි මේ වරහණ අභ්‍යන්තරයේ මාත්‍ර 1යි.
එකට වඩා අඩු මාත්‍රයක් කීයද? එකට වඩා පුතේ අඩු මාත්‍රය වෙන්නේ බිඳුවයි. ඍණ සංඛ්‍යා නෑනේ මාත්‍රයන් වලට. අවම මාත්‍රය බිඳුවනේ. මාත්‍ර එකට වඩා අඩු මාත්‍රයන් තියෙන්නේ එකම එකයි. ඒකේද බිඳුව විතරයි. ඔයාලා පුතේ දැනගෙන ඉන්න ඕන කාරණාවක් තියෙනවා. මාත්‍රය බිඳුවක් නම් බහුපද සිතේ මාත්‍රය බිඳුවයි නම් මේ බහුපද සිතේ තියෙන සාධාරණ ආකාරය වෙන්නේ k නියතයක්. නියත පදයක්. මාත්‍රයේ බිඳුවක් වන බහුපද සිතයක සාධාරණ ආකාරය වෙන්නේ k නියතයක්. තාත්වික සංඛ්‍යාවක්. දැන් අපි මෙහෙම පුතේ ගන්න. මේ පරිමේෂිතයේ හරය දිහා බලාගෙන භාග සංඛ්‍යා දෙකේ හරයන් දෙක තීරණය කරනවා. ඒ හරයන් වල මාත්‍රය වෙන්නේ එක බැගින් වෙනවා. ලවයට ලියන්න ඕනේ. ලවයට පුතේ ලියන්න ඕන නැත්තේ හරයේ තියෙන වරහණ ඇතුලේ තියෙන සිතේ තියෙනවනේ. මේ වරහණ ඇතුලේ තියෙන සිතේ මාත්‍රයට වඩා එකක් අඩු මාත්‍රයක් වූ සිතයක් උඩින් ලියන්න ඕනේ. මෙයාගේ මාත්‍රය 1යි නම් මෙයාගේ මාත්‍රය 0යි. මෙයාගේ මෙතනත් මාත්‍රය 0යි. මේකටත් k මේකටත් k කියලා දාන්න බෑ. k ලිව්වොත් එහෙම දෙකටම සමාන සංඛ්‍යා දෙකක් වෙනවනේ. අපි එහෙනම් a හා b කියලා වෙනස් කරගමු. මේකට පුතේ කැපිටල් A කියලා ලියන්න. මෙයා b කියලා ලියන්න. මේක එන්නේ කොහොමද? හරේ වරහණ තුල තියෙන ශ්‍රිතේ මාත්‍රයට වඩා එකක් අඩු මාත්‍රයක් තමයි උඩින් ලියන්නේ. මේ පුතේ a හා b වල මාත්‍රය 0යි. මාත්‍රය 0යි a හා b දෙකේම. ඔන්න ඔකයි තර්කය වෙන්නේ. right. මේ කාරණාව ලියලා කොටුවක් දාලා තියාගන්න හරියි. මේ සියල්ල පුතේ රතු පෑනක් කරගෙන කොටු කරලා තියාගන්න. ඕක තමයි භින්න භාග වෙන් කිරීමේ මූලික સિદ્ધාන්තය වෙන්නේ. අදහස පුතේ තේරුම් ගන්න. මේ හරය දිහා බලාගෙන භාග සංඛ්‍යා දෙකේ හරය තීරණය කරන්න පුළුවන් නේ. ලවය තීරණය කරන්නේ කොහොමද? හරයේ තියෙන සාධකයේ තුල තියෙන මේ වරහණ ඇතුලේ තියෙන ශ්‍රිතය චෙක් කරලා මෙයාගේ මාත්‍රයට වඩා එකම එක මාත්‍රයක් අඩු ශ්‍රිතයක් ලවයේ ලියන්න ඕනේ. මෙතන තියෙන සංඛ්‍යාවම මෙතන ලියන්න බෑ. සමහරට වෙන්න පුළුවන්. නමුත් එහෙම තීරණය කරන එක සාධාරණ නෑනේ. A හා B කියලා වෙනස් පද දෙකක් ලියන්නේ අන්න ඒක නිසා. right. උදාහරණ කියලා අපි කීපයක් ලියමු. මෙහෙම ලියමු. පහත ඒවා භින්න භාග වෙන් කරන ආකාරය ලියා දක්වන්න. භින්න භාග වෙන් කරන ආකාරය ලියා දක්වන්න. බලමු උදාහරණ අංක 1. 3x ධන 7 බෙදීම x ධන 4යි x ධන 1යි. මේ වීජය භාගය නැත්තම් මේ පරිමේෂිතය තමයි දරුවෝ භාග සංඛ්‍යා කිහිපයක එකතුවේ අවසාන උත්තරේ. මේ හරය තුල සාධක දෙකක් තියෙනවා. ඒ කියන්නේ පොදු හරය ගන්න සාධක දෙකක් වැඩි කරන්න වෙලා තිබිලා තියෙනවානේ. පොදු හරය ගන්න සංඛ්‍යා දෙකක් සාධක දෙකක් ගුණ කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම පොදු හරයක් එන්නේ සාධක දෙකක් වැඩි කරලා කියන එකේ අදහස මොකක්ද? භාග සංඛ්‍යා දෙකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දකුණු පැත්තේ. මේ ගුණ වෙන්නේ පුතේ හරයන් දෙකක් එකිනෙකට වැඩි වීම නිසානේ.
එහෙනම් එක බීජීය භාගයක් හරය x ධන 4යි අනෙක් හරය x ධන 1යි. කලින් වගේමයි දරුවෝ හරය තුල අන්තර්ගත වන සාධකවල මාත්‍රේ එක බැගින් වෙනවා. ලවයේ මාත්‍රේ බිඳුව නිසා කැපිටල් A හා B යොදමු. right. පුතේ මේ ටික ඔය ළමයි ලියන්න try එකක් දෙන්න. ඔය ටිකේ පුතේ බින්න භාග සංකේතාත්මකව ලියාගෙන යන්න. බින්න භාග වෙන් කරන ආකාරය ටිකක් අපිට ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් ඕකේ. බලමු. මේ දෙවෙනි ගැටලුවේ හරය තුල තියෙන දරුවෝ සාධක තුනක් ගුණ වෙලා. එකක් x අනික x ධන 3 අනික x ධන 4. සාධක තුනක් ගුණ කරන්න වෙලා තියෙනවා. පොදු හරයක් ගන්න. එන අනිවාර්යයෙන්ම එක් එක් සාධකයේ හරය වූ භාග සංඛ්‍යා තුනක් දකුණු පැත්තේ ලියවෙන්න ඕනේ. එක හරයක් පුතේ සිම්පල් x අනිත් හරය x ධන 3යි අනෙක් හරය x ධන 4යි. right. එහෙනම් මේ සෑම හරයකම මේ සාධකයකම මාත්‍රේ එක බැගින් වෙනවා. ලවයේ මාත්‍රේ බිඳුව බැගින් වෙන්න ඕනේ. A B C කියලා නොදන්න පද තුනක් ලියන්න. තුන්වෙනි ගානෙත් පුතේ වගේමයි. හරයේ සාධක තුනක් තියෙනවා. එහෙනම් මෙන්න මේ එක් එක් සාධකයන් අඩංගු භාග සංඛ්‍යා තුනක් තියෙන්න ඕනේ. right. මේකත් පුතේ කලින් වගේමයි. එක නියතයක් කැපිටල් A අනිත් නියතය B අනිත් නියතය C. හතරවෙනි එක බලන්න. මේ හරයේ තියෙනවා සාධක හතරක ගුණිතයක්. පොදු හරය ගන්න සාධක හතරක් ගුණ කරන්න වෙලා තිබිලා තියෙනවා. ඒකේ අදහස තමයි භාග සංඛ්‍යා හතරකින් තමයි මේ වගේ උත්තරයක් එන්නේ එහෙනම්. එක හරයක් පුතේ x ධන 1යි අනෙක් හරය x ධන 2යි අනෙක් හරය x ධන 3යි අනෙක් හරය x ධන 4යි. මේ සෑම හරයකම පුතේ මාත්‍ර එකයිනේ. එහෙනම් ලවය තුල මාත්‍රේ බිඳුවයි A B C සහ D විදිහට නොදන්න පද ටික දාගෙන යන්න පුළුවන්. අපි දැන් ඊළඟට කතා කරන්නේ මේ සංකේතාත්මකව තියෙන A B C D නැත්නම් මේ වගේ අඥාත පද හොයලා බින්න භාගයේ හරියටම උත්තරේ ගන්න කොහොමද කියලා. අපි ගානකින්ම ආරම්භ කරමු. ගැටළු අංක 1 ලියා ගන්න. ගැටළු අංක 1 2x ධන 3 බෙදීම x ධන 1යි x ධන 2 භින්න භාග වලට වෙන් කරන්න කියලා ප්‍රශ්නේ ලියා ගන්න. 2x ධන 3 බෙදීම x ධන 1යි x ධන 2 භින්න භාග වලට වෙන් කරන්න. භින්න භාග වලට වෙන් කරන්න. right. අපි බලමු මේ ප්‍රශ්නේ කරන විදිහ පුතේ. සාධක දෙකක් තියෙනවා. එසේනම් භාග සංඛ්‍යා දෙකක් එකතු වෙන්න ඕනේ. එක හරයක් x ධන 1යි අනිත් හරය x ධන 2.
එක නීතියක් පුතේ කැපිටල් A අනිත් නීතිය B. දැන් මේ දකුණු පැත්ත පොදු හරයක් කරන් සුළු කරන්න. අපි මුලින්ම බින්න භාගයේ A හා B ඇසුරෙන් ලියාගෙන දකුණු පැත්ත පොදු හරයක් කරන් සුළු කරන්න ඕනේ. පොදු හරය වෙන්නේ දරුවෝ x ධන 1යි x ධන 2. ලවයට එනවා a වාරයක් x ධන 2 ධන b වාරයක් x ධන 1. දැන් වම් පැත්තේ භාග සංඛ්‍යාවක් තියෙනවා දකුණු පැත්තේ භාග සංඛ්‍යාවක් තියෙනවා. ওই දෙක සමානයිලෝ. භාග සංඛ්‍යා දෙක සමානයි. එකම හරයක්නේ දෙපැත්තේ තියෙන්නේ. බලන්න. 2x ධන 3 බෙදීම x ධන 1යි x ධන 2යි. මේ භාග සංඛ්‍යාව මෙයාට පුතේ සමානයි. භාග සංඛ්‍යා දෙකක හරයනොත් සමානයි. ලවයන් සමාන වෙන්න ඕනේ එහෙනම්. මම මෙහෙම දෙයක් කියන්නම්. භාගයේ සමානයි 4 බෙදීම 8ට. මේ භාග සංඛ්‍යා දෙක සමානයි ඇත්ත. හරයන් සමාන වෙන්නේ නැති නිසා එක සමාන වෙන්නේ නැහැ 4ට. හරයන් වෙනස් වුණොත් ලවයන් සමාන වෙන්නේ නැහැ. හැබැයි මේකත් දෙක වුණොත් මෙතන අනිවාර්යයෙන්ම ධන එක වෙන්නම ඕනේ. හරයන් දෙකක් සමානයි නම් ලවයන් දෙක පුතේ සමාන කරන්න පුළුවන්. ඒ පුංචි තර්කය මේකට ගමු. හරයන් දෙක සමාන නිසා මේ ලවයන් දෙක සමාන වේ යුතුයි. 2x ධන 3 සමානයි a වතාවක් x ධන 2 ධන b වතාවක් x ධන 1. පුතේ ඇත්තට මේ ලියවෙන්නේ බීජයේ සාරසාමයක්. බීජයේ සාරසාමයක් තමයි දරුවෝ මේ ලියවෙන්නේ. හරි? ඒ කියන්නේ වම් පැත්තේ තියෙන සෑම පදයක්ම එලෙසම දකුණු පැත්තේ තියෙන්න ඕනේ. වම් පැත්තේ කිසියම් පදයක් පවතීද දකුණු පැත්තේ ඒ පදේ ඒ ආකාරයෙන් පවතින්න ඕනේ. මේක අපි ප්‍රසාරණය කළ බලමු. ax ධන 2ක් a bx ධන b. වම් පැත්තේ තියෙනවා 2x ධන 3. මේ පැත්තේ a හා b එකතු කරන්න පුළුවන් බලන්න. x වල සංගුණකයන් දෙක වෙන්නේ a හා b. a ධන b වාරයක් x 2ක් a ධන b. පුතේ මෙතන තමා දරුවන්ට චූටි චූටි දේවල් පොඩි ප්‍රශ්න තියෙන ළමයි ඉන්නවා. හරි? ඇයි ඔහොම a හා b එකතු කිරීමක් වශයෙන් අපි ලියුවේ? බලන්න. 5x ධන 3යි 2x ධන 4 එකතු කරන්න තිබ්බොත්. ඔයාලා පුතේ දන්නවා සමජාතීය පදනේ එකතු වෙන්නේ. අපි මේක 5x ධන 2x එකපාරට 7x කියලා ලියනවා. මට මෙහෙම ලියන්න පුළුවන් නේද? හිතන ක්‍රමය 5 ධන 2 වාරයක් x කියලා ලියන්න පුළුවන් නේද? මෙයා 3 ධන 4 කියලා ඉලක්කම ගන්න පුළුවන් වෙනම. මේකෙත් පුතේ මේ ax bx මෙතන 5x 2x වගේ අපි නිකන් සාමාන්‍ය ගණන් හදාගෙන යනකොට ඔය හිතන්නේ 5x 2x එකපාරම 7x කියලා පාවිච්චි කරනවානේ. හත වෙන්නේ පුතේ 5 2 එකතු කිරීම නිසා. හරි? දැන් a කවුද b කවුද කියලා දන්නේ නැහනේ. 5 ධන 2 නම් 7යි. a ධන b ට ඉලක්කමක් අපි දන්නේ නැහනේ පුතේ. ඒක නිසා තමයි a ධන b වාරයක් x කියලා ලියන්නේ. තේනවද? මෙතන 7 වෙනකොට මම මේ 5 ධන 2 ලියලා පෙන්නුවේ මෙතන a ධන b ට සමරූපී ප්‍රකාශනයක් විදිහට තේරුම් ගන්න එකෙන් දරුවා. හරි? a සහ b වල ඉලක්කම් දෙක දන්නවා නම් අපිට එකතු කරන එක ගේමක් නැහැනේ. නමුත් මේ ආකාරය ලියලා තියන්න ඕනේ. එකතුව එකපාරට ගන්න බැරි නිසා. දැන් අපි කිව්වා මේ තියෙන පුතේ බීජීය සාරසාම්‍යයක්. සාරසාමයක වම් පැත්තේ කවුරු හිටියත් එයා දකුණු පැත්තේ තියෙනවා. අපි ඒක නිසා දෙපැත්තේ සංගුණකයන් සමාන කරනවා.
සංගුණකයන් සමාන කරන එක් එක් පදවල සංගුණකයන් සැසඳීමෙන් අපි දෙපැත්තේ ළමයිනේ එක්සල පරිබලයේ සංගුණකයේ බලනවා. සංගුණකය කියලා කියන්නේ මේ එක්ස් අකුර ගොඩ වී ඇති ඉලක්කමනේ. දකුණු පැත්ත එක්සල සංගුණකයේ ධන බේ එයා සමාන කරනවා වම් පැත්ත එක්සල සංගුණකයට. වමේ තියෙන්නේ 2x ආකාරයට. එහෙනම් a ධන b වලගේ දෙකට සමාන වෙන්න ඕනේ. සමීකරණ අංක 1. නියත පද බලන්න. නියත පද කියන්නේ x නැති පද. 2k ධන කැපිටල් B සමානයි මේ තියෙන 3ට. සමීකරණ අංක 2. ඔය සමගාමී සමීකරණ දෙක විසඳලා අපිට a හා b ලබා ගන්න පුළුවන්. දෙකේම ධන b තියෙන නිසා අපි අඩු කරලා දාමු. සමීකරණ අංක 2 එක අඩු කරමු. දෙකෙන් එක අඩු කරද්දී b ට b ප්‍රතිවත් වෙනවා. දෙකක් a වලින් a ගියට පස්සේ a ඉතුරු වෙනවා. කැපිටල් A වලගේ සමාන වෙනවා 3 ඍණ 2ට. උත්තරේ 1යි. ඔන්න ඒ වලගේ. ඕක ආදේශ කරන්න පුළුවන් සමීකරණ අංක 1ට. එකට ආදේශ කරපුවාම a 1යි b ගේ අගේ දන්නේ උත්තරේ 2යි. එහෙනම් b වලගේ ලැබෙනවා ධන 1 කියලා. දැන් ළමයිනේ අපේ a හා b සෙව් පමණින් උත්තරේ අවසන් වෙන්නේ නැහැ. මෙන්න මේ පළවෙනි පියවරේ තියෙන භින්න භාග ආකෘතියට මේක ආදේශ කළ යුතුයි. අවසාන උත්තරේ වෙන්නේ 2x ධන 3 බෙදීම x ධන 1යි x ධන 2 a වලගේ 1යි හර x ධන 1යි b වලගේ 1යි හර x ධන 2යි. ඔන්න ඔකයි අපිට උත්තරේ වෙන්නේ. අපි තවත් ගානකට යමු. ගැටලු අංක 2 3x ධන 1 බෙදීම x ධන 1යි x ධන 3 භින්න භාග වලට වෙන් කරන්න කියලා ලියා ගන්න. 3x ධන 1 බෙදීම x ධන 1 x ධන 3 භින්න භාග වලට වෙන් කරන්න කියලා දරුවෝ ලියා ගන්න. අපි බලමු මේ ගාන හදන විදිය. සාධක දෙකක් තියෙනවා. එසේනම් භාග සංඛ්‍යා දෙකක එකතුවකින් තමයි පුතේ මේක ගොඩනගෙන්න ඕන නැත්තේ. එක හරයක් x ධන 1යි අනිත් හරය x ධන 3යි. ලවය a අනික b. පොදු වරේ ගනිමු. x ධන 1 වාරයක් x ධන 3යි. ලවය a වාරයක් x ධන 3යි b වාරයක් x ධන 1යි. මේකේ දරුවෝ භාග සංඛ්‍යා දෙකක් දෙපැත්තේ තියෙනවා. හරයන් දෙක සමාන නිසා ලවයන් සමාන වෙන්න ඕනේ. අපි ලවයන් දෙක සමාන කළා සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. 3x ධන 1 සමානයි a වාරයක් x ධන 3යි b වාරයක් x ධන 1. මේක සුළු කරපුවම පුතේනවා ax ධන 3ක් a bx ධන b කියලා. 3x ධන 1 සමානයි a ධන b වාරයක් x එකතු කිරීම 3a ධන b.
දැන් පුතේ මේ තියෙන වීජයේ සරසාමයක්. එහෙනම් දකුණු පැත්තේ වම් පැත්තේ පද සියල්ල සමානව තියෙනවනේ. ඒ සඳරු කරන්නේ එක් එක් පදවල සංගුණක සැලකීමෙන් සමගාමී සමීකරණ දෙකක් ගොඩනගලා ඒ අපි ලබා ගන්න එක. සංගුණක සැසඳීමෙන් බලන්න දකුණු පැත්තේ කිසියම් පදයක් තියෙනවා නම් වම් පැත්තේ එයා ඒ විදිහටම ඉන්න ඕනේ. අපිට දෘශ්‍යව පේන්නේ හරි. x වල පරිණිබලය දකුණු පැත්තේ තියෙන a ධන b කියලා සංගුණකය සමානයි වම් පැත්තේ 3ට. සමීකරණාංක 1. නියත පද සංසන්දනය කරන්න නියත පද. නියතය කියන්නේ x නැති පදය 3a ධන b වම් පැත්තේ 1ට සමානයි. 3a ධන b සමානයි ධන 1ට සමීකරණාංක 2. ඕකෙන් පුතේ a හා b ලබා ගන්න පුළුවන්. දෙකේම bb තියෙනවා අඩු කරද්දී b කැපිලා යනවනේ. සමීකරණාංක දෙකෙන් එක අඩු කරමු. 3ක් a ගෙන අඩු කරපුවාම 2ක් a ලැබෙනවා. 1 ඍණ 3. 2ක් a දරුවෝ ඍණ 2යි. දෙකෙන් බෙදපුවාම ඒ වලා ගේනවා ඍණ 1 කියලා. a සමානයි ඍණ 1යි. a සමානයි ඍණ 1 කියන එක අපිට ආදේශ කරලා b ලබා ගන්න පුළුවන්. අංක 1ට ආදේශ කරමු. a වලගේ ඍණ 1යි ධන b සමානයි 3 වෙනවා. b වලගේ 1 ධන 3 4ක් වෙනවා. දැන් හරි. දැන් පරිණිපීවරයේ තියෙන ප්‍රකාශයට ආදේශ කළා අවසාන උත්තරේ දරුවෝ ලියන්න පුළුවන්. 3x ධන 1 බෙදීම x ධන 1යි x ධන 3 ඒ වලගේ පුතේ ඍණ 1නේ. ඍණ 1 බෙදීම x ධන 1 b වලගේ 4යි 4 බෙදීම x ධන 3. ඔන්න ඔකයි බින්න භාගයේ උත්තරේ වෙන්නේ. අපි දරුවෝ තවත් ගණන් සාකච්ඡා කරමු. තුන්වෙනි ගැටලුව x වර්ගය ධන 3x ධන 7 බෙදීම x වාරයක් x ධන 1යි x ධන 2 භින්න භාග වලට වෙන් කරන්න කියලා ප්‍රශ්නේ ලියා ගන්න. x වර්ගය ධන 3x ධන 7 බෙදීම x වාරයක් x ධන 1යි x ධන 2 භින්න භාග වලට වෙන් කරන්න කියලා ලියා ගන්න. තාම පුතේ අපි මේ සාකච්ඡා කරන්නේ සරල පරිමේෂද කියලාත් මතක තියාගන්න ඕනේ. හරි. බලන්න. හරේ තියෙන සාධක සියල්ල ප්‍රසාරණය කරපුවම ලැබෙනව නේද? x වල ඝණයක්. උපරිම x වල බලය ඝණයනේ. තුන්වෙනි බලයනේ. උඩ තියෙන වර්ගයක්. ලවයේ මාත්‍රයට වඩා හරේ මාත්‍රය වැඩි. ඒක නිසා මේ අපිට සරල පරිමේෂිතයක්. බලමු මේක බින්න භාග වෙන් කරන ආකාරය. මේ හරය ඇවිල්ලා තියෙන්නේ සාධක 3ක් ගුණ වෙලා. සාධක 3ක් ගුණ වෙලා පොදු හරයක් එනවා කියන්නේ දරුවෝ. භාග සංඛ්‍යා 3ක් එහෙනම් බින්න භාගයේ පවතින්න ඕනේ. එක හරයක් සිම්පල් x අනෙක් හරය x ධන 1යි ඊළඟ හරය x ධන 2. ලවෙත් තෙලියමු. කැපිටල් A B හා C. දකුණු පැත්ත පොදු හරය ගනිමු. මේ තුන් දෙනාම ගුණ කරන්න වෙනවා දරුවෝ අපිට. x වාරයක් x ධන 1යි
x ධන 2. a ගුණ වෙන්නේ පුතේ x ධන 1යි x ධන 2. b ගුණ වෙනවා x වාරයක් x ධන 2. c ගුණ වෙනවා x වාරයක් x ධන 1. මේකේ වම් පැත්තේ තියෙනවා x වර්ගය ධන 3යි x ධන 7 බෙදීම x වාරයක් x ධන 1යි x ධන 2 කියලා. right. මේ පුතේ ළමයින්ට දැන් උනතර කලින් විදිහට ලවයන් දෙක සමාන කළා සමගාමී සමීකරණ පද්ධතිය අරගෙන ABC හොයන්න පුළුවන්. බලමු මේක. ලවයන් දෙක පුතේ සමාන කළ යුතුයි. x වර්ගය ධන 3යි x ධන 7 සමානයි a වාරයක් x ධන 1යි x ධන 2යි bx වාරයක් x ධන 2 cx වාරයක් x ධන 1. දැන් මේ ටික අපි ප්‍රසාරණය කරමු. x ධන 1යි x ධන 2 පුතේ ප්‍රසාරණය කරපුවම ලැබෙනවා x වර්ගය ධන 3යි x ධන 2. x ගෙන් x ධන 2 වැඩි කරන්න ඕනේ x වර්ගයයි 2යි x. මෙතන x හා x ධන 1 ගුණ වෙනවා x වර්ගය ධන s කියලා පුතේ ගන්න පුළුවන්. හරි. මේක පුතේ සම්පූර්ණයෙන් ප්‍රසාරණය කරමු. ax වර්ගයයි 3ax එනවා 2a bx වර්ගයයි 2bx ධන cx වල වර්ගයයි cx කියලා. වම් පැත්තේ තියෙනවා x වර්ගය ධන 3යි x ධන 7. පුතේ මේ දකුණු පැත්තේ සමජාතීය පද එකට ගන්න. ඒ කියන්නේ x වල බලයන් සමානව තමයි සමජාතීය පද විදිහට අපි හඳුනා ගන්න ඕන නැත්තේ. හරි. උපරිම x වල බලය පිටේ පේන්නේ වර්ගයේනේ. x වර්ගය තැන් තුනක තියෙනවා. ax වර්ගය, bx වර්ගය සහ cx වර්ගය විදිහට. x වර්ගයේ සංගුණකයන් එකතු කරන්න වෙනවා. a ධන b ධන c වාරයක් x වල වර්ගය. s පද බලන්න. 3ax 2bx සහ cx. 3a එකතු කිරීම 2b ධන c වාරයක් x. නියතය කවුද x නැති පදයට? 2a පමණයි. 2a විතරයිනේ නියත පදේ එන්නේ. එහෙනම් අපිට මෙහිම අදහසකුත් ගන්න. සංගුණක පුතේ සමාන කරද්දී මේක එකම නීතියට එන්නේ 2යිනේ. මුලින්ම නීත පදයේ සංසන්දනය කළා නම් ඒව පහසුවෙන් හොයාගන්න පුළුවන්. දැන් සංගුණක සමාන කරමු. සංගුණක සැසඳීමෙන් මම මුලින්ම නීත පද ගන්නවා පුතේ. නීත පද නීත වෙන්නේ 2a කාටද 4ට සමානයි. 2a වලගේ 4 නිසා ඊට ලැබෙනවා 7 බෙදීම 2 කියලා භාග සංඛ්‍යාවක් එනවා. ප්‍රශ්නයක් නැහැ. ඊළඟට x වල පරිණි බලය බලමු. 3a ධන 2b ධන c සමානයි 3යි නේද? මේ x වල සංගුණකය 3a ධන 2b ධන c කාටද මේ 3ට සමානයි? තේරෙනවද? ඔය සරලව තේරුම් ගන්න. මේ 3s කියන මේ 3 පුතේ සමාන වෙන්නේ මෙන්න මේ වරහණේ තියෙන ප්‍රකාශනයට. හරි. මොකද x වල සංගුණකය. දැන් මේක සමීකරණ අංකයක් විදිහට ගන්නවට වඩා හොඳයි a වලගේ ආදේශ කරලා bc විතරක් මේක තියාගන්න එකට. a වලගේ 7 බෙදීම 2 නිසා 3 වැඩි කිරීම 7 බෙදීම 2. 2b ධන c සමානයි 3 කියලා ලැබෙනවා.
මේකෙන් ගන්න පුළුවන් 2b ධන c කියන්නේ 3 අඩු කිරීම 21 බෙදීම 2 නේ. ඍණ 15 බෙදීම 2 කියලා උත්තරයක් එනවා. 3න් 21 බෙදීම 2 අඩු වෙනවනේ. ඍණ 15 බෙදීම 2ක් එනවා සමීකරණයට. 2b ධන c ගේ අගය වෙන්නේ ඍණ 15 බෙදීම 2යි සමීකරණ අංක 1 කියලා ගනිමු. right. අනතුරුව x වර්ගය බලමු. x වර්ගය සංගුණක වෙන්නේ දකුණු පැත්තේ a ධන b ධන c සමානයි මේ වම් පැත්තේ x වර්ගය කාගෙන්ද වැඩි වෙන්නේ? ධන 1කින්. ධන 1ට. a වලගේ තියෙනවා 7 බෙදීම 2 කියලා. ඒක අපි මේකට ආදේශ කරමු. 7 බෙදීම 2 ධන b ධන c 1යි b ධන c වලගේ වෙන්නේ 1 ඍණ 7 බෙදීම 2යි. ඒ කියන්නේ ඍණ 5 බෙදීම 2. b ධන c වලගේ වෙනවා ඍණ 5 බෙදීම 2 සමීකරණ අංක 2. ඔය විදිහට ගන්න පුළුවන්. දැන් 1යි 2 පුතේ සුළු කරලා BC උතරින් අපි ගමුකෝ. සමීකරණ දෙකේම C තියෙනවනේ. අඩු කරද්දි කැපිලා යයි. පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කරමු. 2යි B ගෙන් B අඩු වුණාට පස්සේ B ඉතුරු වෙනවා. දකුණු පැත්ත ඍණ 15 බෙදීම 2 අඩු කරන්නේ ඍණ 5 බෙදීම 2ක්. ඍණ සංඛ්‍යා විශේෂයෙන් අඩු කරද්දී අනිවාර්යයෙන්ම වරහණක් තුල ලියන්න. ඍණ ඍණ ධන වෙනවනේ. ඍණ 15යි ධන 5 බෙදීම 2 ඍණ 10 දෙකෙන් බෙදුවා ඍණ 5 කියලා පුතේ එතකොට එන්නේ. B ලැබෙනවා ඍණ 5 කියලා අගයක්. ඔකයි වෙන්නේ නේ. B ඍණ 5 නම් දෙකට ආදේශ කළ C ලබා ගන්න. ඍණ 5යි ධන C ඍණ 5 බෙදීම 2යි. C කියන්නේ ඍණ 5 බෙදීම 2 ධන 5 මේක තියෙන්නේ ධන 5 බෙදීම 2 කියලාමයි ලැබෙන්නේ. හරි? හරි. දැන් ඕක මේකට අපි ආදේශ කරමු. මම ඒක පිටින් මෙතන යටින් ලියන්නම්. කොහොමත් මේ ගානේ අවසානයේටනේ ඔය උත්තරේ ලියවෙන්නේ. අවසානයේට ලියන උත්තරේ මම මෙතන ලියලා පෙන්නන්නම්. x වාරයක් x ධන 1යි x ධන 2යි. ඒට ආවේ පුතේ 7 බෙදීම 2. මම ඒට 7 බෙදීම 2 කියලා ලියන්නම්. බෙදීම x. b වලගේ ඍණ 5යි. ඍණ 5 බෙදීම x ධන 1. c වලගේ 5 බෙදීම 2 යට x ධන 2. හැබැයි පුතේ මෙහෙම භාග සංඛ්‍යා aටයි cටයි ආවම මෙහෙම තියන්න එපා. මේක අවසාන උත්තරය කියලා බාර ගන්න බෑ එතකොට. හරි? මේක සුළු කරලා තියන්න. කොහොම සුළු කරන්නේ? 7 බෙදීම 2 ළමයිනේ බෙදෙන x වල ඉන්නේ. එතකොට මේ දෙක හරයත් එක්ක සුළු වෙනවා. තේරෙනවද ඒක? දැන් අපි මෙහෙම ගත්තොත් දරුවෝ 7 බෙදීම 2 x ගෙන් බෙදන්න තියෙන්නේ. 7 බෙදීම 2 වැඩි කිරීම 1 යට x වෙලා 7 යට 2x කියලා පදයක් ගොඩනගෙනවා. තේරෙනවද? ඔකටම මේක තියෙන්නේ. ඒ කියන්නේ 7 බෙදීම 2 x ගෙන් බෙදන්න තියෙනකොට මේ දෙක මේ හරයත් එක්ක ගුණ වෙලා යනවනේ. ඒකයි 7 යට 2x කියලා එන්නේ. අවසාන උත්තරය ලියන්න පුළුවන් 7 බෙදීම 2x ඍණ 5 බෙදීම x ධන 1 ධන 5 බෙදීම දේවතාවක් x ධන 2 කියලා. හරි.